බලපන් බැලන්ස් වුණාට පස්සේ චුට්ටක් ගන්න චුට්ටක්. ඔව් දෙන්න කරගෙන සරබරස් කරලා තියාගන්නේ නා. ඔව් සරබරස් නේ ඒ වචනේ මොකුත් කියවන්නත් බෑ. ඒක මම බයිට දැන් කියවෙන්නේ ඒ වගේ වචනේ ඕවා කියවෙන්නේ නෑ දැන්. ඔව් නෑ කවන්නේ. සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අනිවාර්යෙන් අපිව. ඔයාලගේ ලයික් එක අනිවාර්යෙන් ඔයාලගේ ගමේ හරි අනම්මනම් තැන් තියෙනවා නම් මේ වගේ අමුද ස්ථාන කියන්නේ. ඔයාලට ඒක පැහැදිලි කරගන්න බැරි ස්ථාන තියෙනවා නම් අපිට අනිවාර්යෙන් කරන්න. පුෂ් කරා. ආතල් දෙනවනේ වත් ඉන්නකද? පුෂ් කරා. අපි චාරි සෙල්ලම් කරන්න ඇදුව යාළුවනේ. බලමු අපිට කරන්න පුළුවන් වේද කියලා. කියලා. මේ ඉටිපන්දක් ආව පත්තු කරලා තියෙන කවුරුයි පිමීද නැද්ද කියලා දැනගන්න. ඔය සිද්ධින් කියන්නේ එකයි තියෙන එක උඩ බොහොම අර අපේ අම්මා කියලා මම දැන්නත් එක්ක මට. මගේ නෙමෙයි මුන්. මුල්ලයි. මගේ. හරි. පටන් ගන්න. මේ ඇත්තටම මොකෝ ඇත්තද බා? ඇත්තද කියලා බලන්න බලන්න කරාන්කෝ. මන්නන්නේ මට බෑ. චාලි වා මෙතන ඉන්නවද? නෑ වගේ. දෙක තුනක් අහපන්. චාලි ඔයා මෙතන ඉන්නවද? ඉන්නා නම් අපිට yes කියලා පොඩ්ඩක් පෙන්නන්න. චාලි ඔයා මෙතන ඉන්නවද? අපිට පොඩි සද්ද බද්දන ඇහෙනවා වටේ පිටාවේ. බලමු අපි මොකද වෙන්නේ කියලා. මොනවා වුණත් සෙල්ලම නවත්තන්න නෑ නෑ බං බොරු. හෙල්ලුනේ මට අන්සර් හෙල්ලුනා චුකුලකට ඉවර. එන හුලකට. චාලි ඔයා මෙතන ඉන්නවද? පේන්ටර් විදර්ණත් වගේ පේන චුට්ටක් කර. චාලි කෙලවන්නේ ඉතින් උන්ට එන්නේ කියලා පිටින්. එන්නේ නැහැ නේ බා. ආයියා. චාලි ඔයා මෙතන ඉන්නවද? ඒ මම පිවින්නද? ඉංගලත් නැහැ. නැති බං බලන්න ඇත්ත. චාලි ඔයා මෙතන ඉන්නවද? මේ චාලි නේ වෙන කොහොම මොනක් හරි ඉන්නවනම් පැන්සල යස් කියලා පොඩ්ඩක්. චාලිගේ තාත්තා හරි ඉන්නවද? චාලි තාත්තා ඉන්නේ. හරියන්නේ නැහැ මේ එහෙම එකපාරට එන්නේ නැහැ බා. බලපන්. එහෙනම් කනතර යන්න. කාත් එක්ක මේද කරන්න සුපිරිය. චාලි කියා එක දිගට කනතේ පාර කළා හරියන්නේ චාලි ඔයා මෙතන ඉන්නවද? ඉන්නවනම් යස් කියලා පෙන්නන්නෝ. මම කකුල් වත් එක්ක දෙන්න. අපි කනත්තට යන පාරේ ඉන්නේ. අපි බලමු මේක කරලා ඇත්තටම හොල්මන් ඉන්නවද නැත්නම් මේ චාරි කියන සෙල්ලම් බොරුවක්ද අද කියලා බලමු යාළුවනේ. වීඩියෝ එකත් එක්කම ඉන්න. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ කුඹිලා ඉන්නවද? ඒ කුඹියෙන්න මම පැය ගහ කරලා කොලේ යල්ලේ බා. චාලි ඔයා මෙතන ඉන්නවද? ඕ නෑ බා වෙන එකක් කර වෙන එකක් කර. මේ ඉඳන් පැන්සල හෙල්ලෙනවා බා. දෙදෙනා පේනවා. මකුල. චාලි ඔයා මෙතන ඉන්නවද? මං කිව්වේ ඒක නෑ රතෙන්ට යන්න මේ සීරියස් ගනින්න බා. එතකොට යකා වුණත් එනවා. තොපි මේ යකාගෙනුත් අතව ගන්නවා. සීරියස් තමයි ඉන්නේ. සීරියස් ආවොත් තියෙන්නේ. ආවොත් කියන්නේ ඉතින්. හරි. චාලි අපි කනත්තට ගිහිල්ලා චාලි සෙල්ලම කරන්න හැදුවේ. හරියන්නේ නෑ. ආයි පාරිදම් කරා. අපිට චාලි සෙල්ලමෙන් මොකුත් මන් දැනගන්න ලැබුණේ නෑ. අපි දැන් එතනින් ගියා. ටික රැ වෙලා හින්දා අපි ගියා. බලමු ඉස්සරහට ආයි වීඩියෝ එකකින් හම්බෙමු. බලමු. අපි අද්දි අපේ පාරේ මොනවා වෙයිද කියලා දන්නේ. අපි චාලි සෙල්ලම කරලා තමයි යන්නේ පාරේ. බලමු අපි යද්දි මොනවද අපිට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ. ඔයාලා වීඩියෝ එකත් එක්ක ඉන්න. බලමු අපි යනකම් මොනවා වෙයිද කියලා අපිට එක අමුතු දේවල් වලට මුහුණ දෙන්න උනා. බලමු චාලි කරලා අපි ගෙදර යද්දි අපිට මොනවා වෙයිද. මේ බා මේ සද්ද වද්ද එහෙම තියෙනවද? ඕවා යකෝ සම්බත්තල් කරන්නේ බා. අඩෝ මේ මතුරුව කනත් දාන්කෝ. ඒක මතුරුව. මේ සීන් එකයි ඒ උත්තමේ ඉඳපෙනවා.
ඉතින් මේ අපි මොකද්ද බං මේ කරන්නේ? මොකක්ද දන්නේ නැහැ හිමියම හිමි. වැඩි වේගෙ වැඩි අපි. ඔයාලගේ යාළුවනේ ඔයාලගේ අඩුවනේ මේ ගේට්ටුව මේ තියෙන්නේ හොඳට බලන්න මේ අපි උතන ගෙදරක් තියෙනවා. ওই ගෙදරට අපි තාම යන්නේ නැහැ. අම්මට කොට මන්න ඉන්නේ. අපි මේ මෙන්න එක ඉන්නේ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ තකින්. ඔව්. ඊට මම ඊට පස්සේ බලන්න වරින් මම අවුලක් නෑ. එදා අපිට පෙවුන තැන මෙතන නෙමෙයි තව ඉස්සරහා. අර වංගු බන් 3 මන් 4 හන්දිය වෙන්නේ. ඔව් 4 හන්දිය. නෑ ඉතින් පොඩ්ඩක් ඉස්සරහා. ඉස්සරහට හරියටම වෙල ගාවා. මේ ඉස්සරහ එමියම. කෙන කවුරුවරක් තියෙන්නේ මේ ෆෝන් එකට පේනවා. තාම අපිට පේන්නේ තාත්තට. මේක මේ කැමරාවට උඹවත් තින්නේ එකෙක් වගේ කො මම්මට සීරි අඩෝ මේ මාවත් වෙනවද ගාමේ අඩේ පූසෙද්ද නැත්තම් මොකෙද හරි ටෝච් එක ගන්න ඕකේ මේ මේ පූස යන්න සද්දයක් ඇහුණා ඊ හුටේ නැචෙන් අපි චාරි කරලා යන ගමයි යාළුවනේ අපි යන ගමන් ඉති පූසෙට්ටත් බය වුණා බලමු අපි කොහොමද යන්නත් ඕන අපිට එකේ සද්දත් එනවා වටෙන් වැඩි ස්පීඩ් යන්නේ කොහොමද මොනේ ඔය ස්පීඩ් ගන්න ඕන අපිට මොක පොකුම් ගාලා ගෑනේ දන්න දෙන්න බෑ මේ ගෑනේ රැයටමනේ බං අම්මා අඩි මේ ඇත්තට ගියොත් කොහොමද ඉන්නේ පසුවල මිනිස්සු කොහොමද නේද උඹට දුන්නොත් උඹ ඉන්නවද කියහන්කෝ මං ඉන්නවා කියන්නේ මං මේ කවුරුද පොල්ගන්නේ බානිලා සදීෂය ගන්නේ තව කොල්ලෙක් එක්කාවා හරියේ හෙලෝ මචං කියා යත්තරන් යාළුවෝ තමයි ඔබ කරත්තලා ඉන්නේ බොක්කාත්තයා කියන්නේ උත්ත අපි ආවල පාරට ඒ බං සද්දපත් වැඩි බං අපි මේ 3-4 මං හන්දිය ගා ඉන්නේ මොනං ගෙදර එනවා කියන අපි දැන් ගෙදර එන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ වීඩියෝ එක එන අතරේ ඈ දෙගන්නද කියන්නේ සිරාවට උත්තෝ සිරාවට ආයි ජෝක් කියන්නේ වීඩියෝ කරන දේ කොල්ලකට නැකල්ලා ගන්න ඔව් මඩු ගාවක් තියන්නද 4 මං හන්දියව නෑ තාම කියනවා දේශන ඔමිදා හරි අපි මේ හන්දියේ පොඩි මොනවා හරි සීන් ටිකක් තියෙනවා කියලා ගමේ අය කියනවා එක එක සද්ද එනවා කියලා මේ 3 මං හන්දියක් නෙමෙයි 4 මං හන්දියක් 4 මං හන්දියේ එක එක සද්ද ඇහෙනවා කියලා කට්ටිය කියන තියෙනවා අපිට අපිට නම් මොකක් සද්දයක් කියන්නේ නැහැ තාම අපි චාර්ජ් කියන්නේ දැන් බලමු මොකද්ද අපිට වෙන්නේ කියලා ස්ටොප් කරන්න මොකද බං සෙරප්පු හදාද ගන්න හරි සෙරප්පු හදනවා මේ සෙරප්පු හදා දින්න එක හොල්ම තැන තමා මචං ඊ විදාම් වල දෙන්නන්න හරියටම ඉඳා හොඳයි එදා අපි බය වෙලා දිව්වේ තැන කොතනද කියන්නේ මෙතන හරියටම මචං ඉදා පෙවුන්නේ නැහැ නේ මේක හොත්ත ඔව් මෙන්න මෙතන මොකද්ද දැක්කේ උඹ මම සිරාවට ගෑනු කෙනෙක්ද මම හරියට දන්නේ නැහැ සිරාවට හිටන් ඉන්නවා වගේ දැක්කම මම අඩෝ ඇඟත් එක්ක හිතලා ගියේ යන්නේ ඇත්තටම සිරාවට අඩෝ වරන් යා මේ කැමරේ පේනවා නම් හොඳයි වෙලාවට ඉදා පෙවුන්නේ නැහැ නේ බං මේක ඉදා කොහොමත් පෙවුන්නේ නැහැ නේ ඒ කැමරේ එකක් තිබ්බේ නෑ ඒකේ පොන්නේ නේද මම ඉස්සෙල්ලා ඔබ චුට්ටක් ගන්න වීඩියෝ එක
ඔව් යකෙක් වගේ ටෝච් එක කාලේ ඇත්. ඊ ටෝච් චුන් කර ඕක ගාවන් උට හරි හරිනේ ඔහොම යම ඉස්සරහට ටික පේනවා ඒක ඔහොම යන් නැත්තම් පේන්නේ නැහැ බං ඌ ඉස්සරහටදිත් ඉස්සරහ විදියක් පේනවා හරි ඔහොම ඉඳන් නැවතියන් යන්න මම පිටිපස්සට දාන්න Red barai. Iya buddha waring be. Ini betul munak kau itu ini kan me. මගෙත් එක්ක ගිය යාළුවා ඒ වත්තේ මොකක් හරි තිබ්බ දැක්කමයිලු ඒත් මම බැලුවා මොකුත් තිබ්බේ නෑ ඉරිට් එකේවත් මොකුත් තිබ්බේ නෑ ඒත් එයා කියන්නේ නම් මොකක් හරි මූණක් වගේ එකක් එයා දැක්කා කියලා ඒත් අපිට පේන්නේ නම් මොකුත් තිබ්බේ නෑ එයා කියන්නේ තිබ්බා කියලා Video kata. මම නිකන් දැක්කා නිකන් මොකක් හරි වගේ තියෙනවා අර මම නැවතිලා බලන් හිටියා බං වැටේ යහ පැත්තේ එඩිට් එකේ බලවනේ බලාගෙන දෙවෙනි පාරෙන් ගහපන් කොහොමද බයට නෙමෙයි නේ කියන්නේ අපි ගහන්න එපා කන ගලවලා යනවා වගේ නිකන් බය නෙමෙයි බය කවුද බං අපි පිස්සුද බය අපි බය නැත්ත උඹ තාම විතර බයම නැතිව එක ආයේ පය ගෑවිලාවත් නැහැ කොහොම පොඩ්ඩ ඉස්සරහට යමුකෝ ඔව් ශබ්ද කෝෂේ නැහැ නේ හරි වුණාට මේ මාව සීතල වෙලා යනවා බං බං හැබැයි අතන මොකොත් මට අතන සැකයි බං මම දැක් කැම් එකට පේන විදිහ තා නේවන්ද බං මොකක්ද අද මොකුත් තාවේ නැද්ද මොකක් එදා වගේ සිංහාන මහුකනා තියාගෙන අන්න හරින් හැමුණ ටෝච් එක දීපම උක හරියන්නේ නැහැ මේක දිය ආනේ එක මාති තියා දැන් කෝක මට මේ කොම්බාදී තියා වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න අපි දාන වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගත්ත හැකි ඉස්සරහට සුපිරි වීඩියෝ ටිකක් එන්න තියෙනවා ඒකින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේකෙත් ලොකු දෙයක් ගන්න දැනගන්න ඒත් අපේ චාලි සෙල්ලමේ නම් අපිට බය හිතුණා ටිකක් එද්දිත් බයක් හිතුණා එද්දි අර මගේ යාළුවා කිව්වා වැටායිනේ ඉන්නවා මේ මූණක් තියනවා කියලා ඒත් ඒක එඩිට් එකේ නම් මම දැක්කේ නෑ එයාගේ හිතේ ඇඳිච්ච එකක්ද දන්නේ නෑ
බලමු ඉස්සරහ සුපිරි වීඩියෝ ටිකක් එන්න තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඕකේ.